මැඩම් මේ මැරිලා ඉන්නේ දිනෙත් මදුසංක. වයස අවුරුදු 23යි. මේ කාමරේ ඉන්න ඔක්කොම ළමයි කොළඹ කැම්පස් එකේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ ඉගෙන ගන්න අය. හැමෝම අවුරුදු 23ක් 25ක් අතර අය. ඊයේ රෑ මේ කාමරේ 5 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ අය ඔක්කොම ඉන්නව නේද? ඔව් මැඩම් මේ කාමරේ 6 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් අම්මට අසනීපයි කියලා ගමේ ගිහින්. ඊයේ රෑ ඉඳලා තියෙන්නේ 5 දෙනෙක් කියලා මැඩම් කොහොමද දැනගත්තේ? හොඳට බලන්න බණ්ඩාර 4 දෙනෙක්ම කලබලෙන් ඇඳෙන් නැගිටලා තියෙනවා. ඒ හැම බෙඩ් ෂීට් එකක්ම පොඩි වෙලා. සමහර බ්ලැන්කට් බිම. අනිත් ඇඳේ මේ පොඩි එක තියෙනවා. මේ ඇඳේ කවුරුත් ඉඳලා නැහැ. බ්ලැන්කට් එක නවපු විදිහටම තියෙනවා. බෙඩ් ෂීට් එක පොඩි වෙලාවක්වත් කලබලයක ලකුණක්වත් නැහැ. මේ වගේ වෙලාවක මේ ඇඳේ හිටපු කෙනා බ්ලැන්කට් එක නවලා ඇඳ හදලා යන්නේ නැහනේ. කාමරේ ලොක් එක කවුරුත් බලෙන් අරින්න හදලා නැහැ. එක්කො මෙයාලට කාමරේ දොර ලොක් කරන්න අමතක වෙන්නේ නැති. මොකද ඊයේ රෑ කට්ටියම හොරෙන් බීලානේ. කට්ටිය හොඳට වෙරි වෙලා ඉන්නේ නැත්තේ. ඒකනි කිසිම සද්දයක්වත් ඇහිලා නැත්තේ. මැඩම් කොහොමද අහන්න හදන්නේ මේ කට්ටියම බීලා කියලා දන්නේ කොහොමද කියලා නේද? හොඳට බලන්න කාමරේ තැන තැන හිස් බියර් ටින් වගේක් තියෙනවා. වොඩ්කා බෝතලයකුත් ඇඳ යට තියෙනවා. බැලුව ගමන් කියන්න පුළුවන් ඒවා ඊයේ රෑ පාවිච්චි කරලා කියලා. ජනේලෙන් කවුරුත් ආවා කියලා සලකුණක් නැහැ. මේ කාමරේ තියෙන්නේ 3 වෙනි තට්ටුවේ හින්දා ලේසියෙන් කාටවත් ජනේලෙන් එන්නත් බෑ. මේ මිනි මැරුම කරලා තියෙන්නේ මේ කාමරේ හිටපු කෙනෙක්මයි බණ්ඩාර. අපි ඒ අය එක්ක පොඩ්ඩක් කතා කරලා බලමු. තමුන් ගැන පොඩ්ඩක් කිව්වනම් මම රවිෂාඩ් අවුරුදු 23යි ගෙවල් මීටිගම දිනෙත්ක හොඳම යාළුවා මැඩම් මම. ඊයේ රෑ මොකද උනේ? ඔයාලා බීලානේ හිටියේ රණ්ඩුවක්වත් උනාද? ඊයා කිලයාගේ බෙල්තේ පාටි එක අපි හොරෙන් සැමරුවා. හොස්ටල් එකට පියර අරක්කු ගේන එක තහනා. ඉඳලා හිටලා අපි හොරෙන් ගෙනල්ලා මෙහෙම බොනවා. අපි අතර රණ්ඩුවක් නම් උනේ නෑ. 12 විතර වෙනකල් කතා කර කර ඉඳලා නිදාගත්තා. මට වෙනදට වඩා හොඳට වැදිලා හිටියේ. උදේ පවන්ගේ කෑ ගහිල්ලටයි නැගිට්ටේ මම. දිනෙට තරහකාරයෝ කවුරු හරි ඉන්නවද? නැත්නම් කවුරු හරි ගැන සැකයක් තියනවද? තරහකාරයෝ නම් ධර්මයෙන් කවුරුත් නෑ. කවවත් සැකේකුත් නෑ මට නම්. තමුන් නේද මුලින්ම මිනිය දැක්කේ? නම මොකද්ද? මම පාන් මම තමයි මුලින්ම දැක්කේ. මම කොහොමත් උදේ නැගිටිනවා. ඊයේ පියුවා හින්නයි නිදාගන්න පරක් වුණහන්දයි නැගිටිද්දි 6:30ක් වුණා. ඇඳින් නැගිටලා වොෂ්රූම් එකේ දැක්කේ තිනෙට්ට වෙලා තියෙන දේ. කාමරේ මොනවා හරි වෙනසක් දැක්කද ඒ වෙලාවේ? ඊයේ රෑ කාමරේ දොර ලොක් කළාද? දිනෙට්ට වෙලා තියෙන දේ දැක්කම කලබලෙට කෑ ගැහුවා මිසක් පටපිට බලන්න බැරි වුණා. දොර ලොක් කරලා තිබ්බේ. මමමයි ඊයේ රෑ දොර ලොක් කළේ. කාමරේ ලොක් කළේ බොන්න කලින්ද? බිව්වට පස්සේද? ඔන්න කලින් කවුරු හරි දොර අරගෙන ආවොත් මාට්ටු වෙයි කියලා මම කලින්ම දොර ලොක් කළා. දිනෙත්ත තරහකාරයෝ ඉන්නවද? කවුරු හරි ගැන සැකයක් තියෙනවද? කාමරේ ඉන්න අයගෙන් මම තමයි දිනෙත් එක්ක රණ්ඩු කරන්නේ. මොකද හැම වෙලේම මගේ බඩු හොරකම් කරගෙන ඔකේ වගේ පාවිච්චි කරනවා. මම එයා මැරුවේ නෑ. මගේ දේවල් හොරකම් කළත් හොඳ එක. මට සැක කවුරුත් නෑ. රූම් එකේ හිටිය කාගේ හරි කලබලයක් සැකසහිත හැසිරීමක් දැක්කද? එහෙම විශේෂ දෙයක් දැක්කේ නෑ. වෙනදා වගේම හැමෝම සාමාන්‍ය විදිහට හිටියේ. මම අනිත් රූම් වල අයත් එක්ක කතා කරලා බැලුවා. මැරිලා ඉන්න දිනෙත් කියන ළමයා කැම්පස් එකේ ඉන්න දක්ෂම කෙනෙක්ලු. හැමෝම මිනිහට කැමතිලු. කිසිම ලොකු ගමක් නැතුව එක්සෑම් ලං වෙද්දී කුප්පි දාලා හැමෝම ගොඩ දානවලු. කැම්පස් එකේ මෙයාලගේ බෙජ් එකේ කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්නේ. කට්ටිය එක්ක ඉඳලා හිටලා පොඩි පොඩි රණ්ඩු තිබ්බට මරන්න තරම් දෙයක් තිබිලා නැහැ. මම අනිත් දෙන්න එක්කත් කතා කරලා බලන්නම්. මේ 4 දෙනා ගැන අනිත් අය කියන්නේ මොනවාද කියලා පොඩ්ඩක් බලන්න බණ්ඩාර. ඊයේ රෑ නිදාගත්තේ කීයටද? උදේ නැගිටිද්දි කාමරේ වෙනසක් දැක්කද? මට වැඩිය බොන්න බෑ. ඉක්මනට මත් වෙනවා. කට්ටිය රෑ වෙනකල් කියවන්නේ නැති මට නිින්ද ගියා. වෙලාවක් මතක නෑ. පවන්ගේ කෑ ගහිල්ලට තමා උදේ හැරුණේ. කාගේ හරි ගැන සැකයක් තියෙනවද? නැත්තම් දිනෙත්ත තරහකාරයෝ හිටියද? දිනෙත් කියන්නේ හිත හොඳ කොල්ලෙක්. හැමෝම එක්ක ඉක්මනටම ෆිට වෙනවා. කාටවත් එයාව මරන්න ඕනේ නැති කියලා මං හිතන්නේ. රූම් එකේ හිටිය අයගෙන් කවුරු හරි නොබී හිටියද? වෙනදට වඩා අඩුවෙන් බිව්වද?
හැමෝම බිව්වා. බොන්නේ නැති අය නෑ. එහෙම කවුරුත් අඩුවෙන් බිව්වා කියන්නත් බෑ. අකිල ඊයේ තමුන්ගේ බර්ත්ඩේ එක කිව්වා නේද? තමුන් තමයි එතකොට හොස්ටල් එකට වොඩ්කා බෝතලයයි බියර් කෑන් ටිකයි ගෙනාවේ. වෙනමත් වෙන දේවල් මොනවා හරි ගෙනාවද? අපේ කාමරේ කාගේ බර්ත්ඩේ එක තිබ්බත් බොන්න ගේනවා. එහෙමයි අපි බර්ත්ඩේ පාටි දාන්නේ. වෙන මත්තන දේවල් පාවිච්චි කරන්නේ නෑ. ඉදලා හිතලා බිව්වට හැමදාම බොන්නෙත් නෑ අපි. කීයට විතරද තමුන් නිදාගත්තේ? රූම් එකේ අනිත් අයගේ හැසිරීමේ වෙනසක් දැක්කද? අපි 12 පහුවෙනිකල් වගේ කතා කර කර ඉඳලා නිදාගත්තා. කාගේවත් එහෙම වෙනසක් දැක්කේ නෑ. වෙනදට වඩා ටිකක් වෙදිලා හිටියේ හින්දා. එහෙම වෙනසක් මට තේරුණෙත් නෑ හැබැයි. වොඩ්කා බෝතලයක් 4 දෙනෙක් බීලා බියර් බිව්වා කියලා ඔච්චරටම වෙදි වෙනවද? ඇත්ත කියනවා. තමුල්ලා තාමුල හරි පාවිච්චි කළා නේද? මේ අපි බොන්න කලින් හැමෝම ගුලියක් ගැහුවා. මේ කාමරේ කවුරු හරි දිනෙත්ත මැරුවා නම් ඒ කවුරු කියලාද හිතන්නේ? පවන් මොකද උන් දෙන්නගේ වැඩේ ගෑණී මිනිහයි වගේ හැම වෙලේම රණ්ඩු වෙන එක. ඒ පවනගේ හිත හොඳයි. ඌ එහෙම කරන්නේ නෑ ෂුවර්. දැන් ඔයාලා 4 දෙනාම මට කොලයක් අරගෙන ඔයාලගේ විස්තර ලියලා අස්සම් කරලා දීලා එළියට වෙලා ඉන්නවා. බණ්ඩාර මොනවද මේ 4 දෙනා ගැන හොයාගත්තේ? අකිල කියන්නේ පොඩ්ඩ ඇත්තන් තරහ යන වලියට බර කෙනෙක්ලු. මිනිහා ටිකක් ලස්සන නිසා හැමතැනම කෙල්ලොලු. කියන්න තරම් වර්ධක් නැති කොල්ලෙක්ලු. පවන්ගේ දිනෙත්ගේ වැඩේ හැම වෙලේම රණ්ඩු වෙන එකලු. යාළුවෝ හින්දා හොස්ටල් එකේ නැවතුනාට පවන් කියන්නේ සල්ලි තියෙන පවුලක් කෙනෙක් නිසා එහෙම ඉන්න ඕන කෙනෙක් නෙමෙයිලු. කවිදු කියන්නේ අහිංසක පැත්තකට වෙලා ඉන්න කෙනෙක්ලු. මිනිහා ඉගෙන ගන්න දක්ෂයලු. හැම සෙමෙස්ටර් එකේම බෙස්ට් ටොප් වෙන්නේ මිනිහලු. දුෂ්කර පැත්තකින් ඇවිත් තියෙන්නේ මැඩම්. රවිෂාන් හැමෝම එක්ක කියවන ආතල් එකේ ඉන්න කැමති කෙනෙක්ලු. වැරද්දක් දැක්කොත් පැත්තකට වෙලා ඉන්නෙත් නෑලු හැබැයි. ඉතින් ෆියෝනා ආයිත් මිනිහත් කාමරයත් හොඳින් පරීක්ෂා කරනා වගේම එළියට යවපු 4 දෙනාව ආයිත් ඇතුළට කැඳවනවා. දිනෙත් මදුශංකගේ මරණයට තමුන්ව සැකපිට අත්අඩංගුවට ගන්නා කවිඳු මොනවා හරි කියන්න තියෙනවත් තමුන්ට? පිස්සුද? මම මොකටද දිනෙත්ත මරන්නේ? මම නෙවෙයි මැරුවේ. මම්මයි දිනෙත්ත මැරුවේ කියන්නේ කොහොමද? සාක්ෂි තියනවද? දිනෙත්ත මැරුවේ රූම් එකේ හිටපු 4 දෙනාගෙන් එක්කෙනෙක්. කවුරුත් කාමරයට හොරෙන් ඇවිල්ලා නෑ. මිනී මරුවා කවුරුනත් වමත හුරු කෙනෙක්. හරියටම එහෙම කියන්නේ කොහොමද? වම් අත හුරු කෙනෙක්මයි මැරුවේ කියලා? දිනෙත් පිටිය පැත්තට හැරිලා නිදාගෙන ඉද්දි තමයි පිටට පිහියෙන් ඇනලා තියෙන්නේ. උඩ ඉඳන් පහළට ඇනලා තියෙන්නේ. දකුණු පැත්තට ටිකක් බර වෙලා. ඒ කියන්නේ දිනෙත්ගේ වම් පැත්තේ ඉඳන් තමයි යන්නේ. දකුණු අත හුරු කෙනෙක්ට ඒ පැත්තේ ඉඳන් මේ කෝණෙන් අනින්න අමාරුයි. ඒත් වමත් කෙනෙක්ට ලේසියෙන්ම හයියෙන් පාරක් අනින්න පුළුවන්. මම මේක කළා කියන්නේ කොහොමද? පාරණුත් වමත්නේ. පිහිය ඇඟට ඇතුල් වෙලා තියෙන්නේ පහළට බර වෙච්ච කෝණිකේ. තුවාලය වෙලා තියෙන්නේ පොළොව මට්ටමේ ඉඳන් අඩි 3ක් විතර උසින්. ඒ කියන්නේ මේ මිනී මරපු කෙනා උස කෙනෙක් වෙන්න ඕනේ. මොකද උස කෙනෙක්ට තමයි පුළුවන් එකපාරින්ම ශක්තිය යොදලා මේ විදිහට ඉන්න. පවන් 5.4ක් විතර වගේ තමා උස වෙන්නේ. ඒත් තමුන්ගේ උස අඩි 6ක් විතර වෙනවනේ. ඒත් මම බැලුවා කවදාවත් නැතුව මැඩම් මොකද මේ අයගේ විස්තර ටික ලියලා ඉල්ලුවේ කියලා. වමත හුරු කවුද කියලා බලන්න නේද මැඩම් මෙහෙම කළේ? මෙදම්ට වැරදිලා වෙන්න බැයිද? කවිදු අපි හැමෝටම කලින් වෙරි වෙලා නිදාගත්තන්. කවිදු බොනවා කියලා පෙන්නවා විතරයි. බිව්වේ නෑ. තමුල්ලා හැමෝම තමුන්ගේ ඇඳවල් ළඟ ඉඳලානේ බිව්වේ. හැමෝගෙම ඇඳවල් ළඟ තිබ්බ බියර් ටින් ඉවර වෙලා තිබ්බත් කවිඳුගේ ඇඳ ළඟ තිබ්බ බියර් ටින් දෙකේම භාගයකට වඩා ඉතුරු වෙලා තියෙනවා. කවිඳු ගුලිය කෑවෙත් නෑ. කොට්ට උරේ ඇස්සේ තියලා මට ගුලියක් හම්බුණා. කවිඳු බියර් විතරනේ බොන්නේ. මොකද තමුන් ඉක්මනට වෙරි වෙන කෙනෙක්. වොඩ්කා බෝතලේ බිව්වේ අනිත් 4 දෙනා. මම හරි නේද? තමුන් බොරුවට මිනිහ දිහා බලලා නිගමන වලට ඇවිත් භාව වැරදි කාර්යයක් කරන්න හදනවා. මම තමා දිනෙත්ත මැරුවේ කියන්න හරි සාක්ෂියක් තමුන්ලා ළඟනේ. තව පොඩ්ඩකින් ලේ චෙක් කරන්න කට්ටියේ ලේවල තියෙන ඇල්කොහොල් ප්‍රතිශතය ගැන රිපෝට් එක ආවහම කියන්න පුළුවන්. තමුන් ඊයේ වෙරි වෙන තරමට ඇල්කොහොල් අරගෙන හිටියේ නෑ කියලා. අනික තමුන්ගේ බෑග් එකේ තියලා ලේ ගෑවුන ටී-ෂර්ට් එකක් හම්බුණා. තමන් පිහියේ ඇඟිලි සලකුණු හිටිනවට තමන්ගේම ටී-ෂර්ට් එක අතේ යොතාගෙන නේද පිහිය ඇල්ලුවේ. ලේ ගෑවෙයි කියලා කලින් හිතුවේ නෑනේ. කරන්න දෙයක් හිතාගන්න බැරුව ටී-ෂර්ට් එක බෑග් එකට දැම්මා. පස්සේ විසික් කරන්න හිතාගෙන. මං හරි නේද?
ඔව් මං තමයි ඌව මැරුවේ. මේ ඉගෙන ගන්න වැඩවලට සල්ලි නැති වුණාම දිනෙත් උඹට සල්ලිත් දුන්නානේ බා. කොහමද වහිම දෙයක් කළේ? හැම එකම හැම වෙලේම ඌව කරුඩ තියාගෙන ඉන්නේ. මම ඌට වඩා ඉගෙන ගන්න දක්ෂ වුණා. ඌ තමයි කැපිලා පෙවුනේ. ලෙක්චර්ස්ලටත් ලොකුනේ ඌව. හැමෝම හොඳ කියන්නේ ඌ ගැන. කාටවත් මාව පේන්නේ. ඊටත් මම රශ්මිට කැමතියි කියලා දැනගෙන ඉඳලා ඌ මට පේන්නම ඒකිව යාළු කරගත්තා. මං දුප්පත් හින්දා මට ඌගේ සල්ලි පෙන්වන්නයි ඌ මට උදව් කළේ. මට ඕක පේන්න බෑ. උඹ රශ්මිට කැමතියි කියලා අපි දැනම් හිටියේ නෑ. දිනෙක කොහොමද අරගන්න උඹ කියන්නේ නැතුව. අනික උඹ කෙලින්ම රශ්මිගෙන් අහන්න බෑ හිතේ තියන් ඉන්න නැතුව. ඒ බම් ඔය වගේ පොඩි දෙයකට මුව මරලා දැම්මේ. ඒක පොඩි දෙයක් නෙමෙයි. ඌ හැමදේම කළේ මට රිද්දන්න. සල්ලි දුන්නෙත් මට අනුකම්පාවට. බණ්ඩාර මෙයා මෙහෙම හැසිරෙන්නේ ඉරිසියාව හන්දා. ඉරිසියාවෙන් පිස්සු වැටිලා මේක මානසික අවුලක්. මේ වගේ අය හිතන්නේ තමන් තමයි දක්ෂ කැපී පේන්න ඕනේ කියලා. තමන් හිතන තරම් අවධානයක් හම්බුනේ නැති වුනහම එහෙම වෙනවා. හැමෝටම වඩා කැපිලා පේන්න මේ වගේ අය ආසයි. දිනෙත් මෙයාට වඩා කැපිලා පෙනිච්ච හන්දා මෙයා හිතන්නේ නැති දිනෙත් නැති වුණොත් එයාට ඕන අවධානය හම්බෙයි කියලා. ඇතුළට ගියාම ඕනවට වඩා අවධානය මෙයාට හම්බීමට. ඉතින් කවිඳුගේ ලේ වාර්තාව එනා වගේම මත් වෙන්න තරම් ඇල්කොහොල් ප්‍රතිශතයක් ඔහුගේ ඇඟේ තිබිලා නැහැ කියලා හොයාගන්නවා. කවිඳුගේ බෑග් එකේ තිබ්බ ටී-ෂර්ට් එකේ තිබ්බ ලේ පැල්ලම් දිනෙත්ගේ කියලා හොයාගන්නවා වගේම දිනෙත්ත මරන්න පාවිච්චි කරපු පිහියේ තියලා හම්බුන නූල කවිඳුගේ ටී-ෂර්ට් එකේ නූලක් කියලා ෆොරන්සික් එකේ වාර්තාව ලැබෙනවා. මේ නිසා දිනෙත් මදුසංකගේ මරණයට කවිඳු රණසිංහ වැරදිකරු වෙනවා.